පොඩි එකතු කරලා ඉස්සල්ලාම යන්න ඕනේ සාරතගේ ගෙදර. මේ ඉන්න අපේ ගමේ පොලිය මුදලාලි මූණම් පට්ටම කුණෙක් ඈ. ඌ මට හෙනට නෑ. චතුර මම පොලි මුදලාලි මං ඉස්සරහ පැත්තේ ඉන්නේ. අද 10 වෙනිදා පොලිය ගන්න ආවෙම. තේ බොන්න. කවුරුන් නෑ ගෙදර මං විතරයි. පිටිපස්සේ තියෙන ළමයි ලෝයලෝ. තේ ටිකක් පොතේ. තේ ඕනේ. අපි පස්සේ ඒක බිස්කට් එකක් උක්කමු. බිස්කට් ඕනේ මං ආවේ පොලිය ගෙනියන්න. මාරි එකක් කමු. මාරෙත් දැන් නෙමෙයි යකෝ. මං ආවේ පොලි චතුර මගෙන් කුණු හරි පහ ගන්න නැතුව මම පොලිය දියා. අර කාව කන්නේ සතුටු චතුර කන්න පලා ගන්න තෝ මම මාසේ සල්ලි දියන් යකෝ. තෝ මාස 2ක ඇරියස් දාලා දිනනවා. මගේ මැරුන්නකා මාස 2ක සල්ලි දියන්. සල්ලි නෑනේ. මොකද්ද කරන්නේ? බල ගද්දි එනෝ වැඳගෙන හැමෝම ඈ සල්ලි ගන්නවම නෑ කට. අනේ ඉතින් මහත්තයෝ සල්ලි දෙන්න බෑ දෙන්න. හම්බට තව දවස් 2ක් දෙන්න. උඹ සල්ලි දෙනවද නැත්තම් මේ ගෙදරින් යනවද? අනේ මුදලාලි මහත්තයා තව දවස් දෙකකින් මම නුවර යනවා. ගමේ. එහෙමද? අපි එක හවසට බලාගමු හොඳේ. පරිස්සමින් ඉඳහන්. උන්නපාල. කවුද? මම පොලි මුදලාලි. වා දැන් මාස 2කින් පොලිය දීලාද? මහත්තයෝ අතේ සල්ලි නෑනේ මං අනිද්දට වගේ ගෙවන්න. ඔහොම කරන්න දෙන්න. මාස 3කින් ගෙවන්න. අපිත් කන්න බොන්නේ ඒ සල්ලි වලින් තමයි. තවවාට අපි දවසක් දෙන්න. ආරේ දවස් අතුරට රුපියල් 13000 ගෙවා ගන්න බැයි නෝ? නෑ මහත්තයෝ නෝනත් අසනීප වෙලා මේක. නෝනාගේ අම්මට මට මුණාට මට කමන්නේ. මට තව දවසක් දෙන්න. දවස් ඇතුළත දුන්න තුන ඔය එනෝනේ යන්න තක් බලාගෙන යන්න. හරිද? මම ගෙවන්නට පුළුවන්. දන්නවනේ මම හවස් වෙද්දී යනවා. හවස් වෙද්දී පොලිය ලැබුණ නැතුණත් දන්නවනේ කුණ පාලා. බලාගන්න. අපි යනවා. මට කිව්වා දවස් දෙකකින් ගෙදරින් ඵලය කියලා සල්ලි දුන්නේ නැතුව. මේක තමයි මට දවසෙන් පොලිය දුන්න තුන දවසෙන් ගෙදරින් යන්නේ කිව්වා. දවසෙන් මම වටයක් ගැහුවා දවස් දෙකකින් යනවා කියලා. දවස් දෙකකින් මම නුවර යනවා කියලා කිව්වා. ඊට පස්සේ මෝ කිව්වා මටත් දවසින් යන්න කියලා. මම මහන පව්කාරයෙක් බා. අනිත් එක මොකක් හෙන කුණුවා බා. ඔබ මායි ගානි විතර ඉන්නේ මායි ගානිවත් ගියොත් ඉවරයි. මොන දෙදින් මේකත් මේ බද්දටනේ ඉන්නේ බලන්න. මාත් ඉන්නේ බද්දට තමයි. මේ දෙමුදෝල ගේම. මමත් මේ කල්පනා කර කර ආවේ ඒක තමයි දැන්
හැබැයි බං ඔකට ගේමක් දුන්නොත් දන්නවනේ ඉතින්. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා. A few moments later. දාන්න කලින් පොඩි ෂොට් එකක් දාලා ඉමුද? යවන් ගෙට අරින් අර බඩ දිනවනේ. අද කාගෙන්ද පොලි එකතු කරන්නේ? හොඳ සම්පතක් මගෙන් රුපියල් 2000ක් ණයට ගත්තා. ඌ මට 2000ට 4000ක්ම දීලා ගියා. තිබ මගේ ආදරේ අහස කුසට පොලි වෙලා ප්‍රේමී බේර ගන්න බෑ මගේ හිත